අයිබෝවන් හැමෝටම මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්න යුතු විශේෂ දෙයක් ගැන. ඒ තමයි පහුගිය දවස්වල මම මගේ ආයතනයේ වැඩ කරන්න අලුත් පිරිසක් ගත්තා. ඒ අලුත් පිරිස ගන්න අතරතුරේදී මම නොහිතපු විදියට සමහර අලුත් නවකයෝ රැකියාවට ගැන තිබ්බ ආශාව ටික ටික එන්න අඩු වුණා. මම නිකමට අලුතෙන් ගන්න පිරිස නතර කරලා දැනට රැඳිලා ඉන්න පිරිසත් ටිකක් ස්ටඩි කරලා බැලුවා. ස්ටඩි කරලා බලද්දී මට තේරිච්ච එක දෙයක් හිතුණා. ඒ තමයි ඇත්තටම අපි ඉන්ටර්විව් එකකදී එහෙම නැත්නම් අපි පුංචි සාකච්ඡාවකදී එයාලත් එක්ක රැකියාවක් කර එයාට රැකියාව දෙන්න කලින් කරන ඉන්ටර්විව් එකකදී හෝ සාකච්ඡාවකදී අපි ඔවුන් එක කතා කරලා බැලුවාම ඔවුන් දක්ෂයි. එහෙම නැත්නම් ඔවුන්ගේ රැකියාවේ බලාපොරොත්තු විශාලව තියෙනවා. ඒ වගේම පෞද්ගලික බලාපොරොත්තු විශාලව තියෙනවා. දියුණු වීමේ අවශ්‍යතාවය හොඳටම තියෙනවා. නමුත් මාසයක් දෙකක් යනකොට ඒ උනන්දුව එහෙම් පිටින්ම නතර වෙනවා. ඉතින් අපිත් ඉන්ටර්විව් එකේදී ඒ කට්ටියව සිලෙක්ට් කරගන්නවා. හේතුව තමයි උනන්දුවක් තියෙන මිනිස්සු තමයි අපේ රැකියාවට ගන්න ඕනේ කියන එක. නමුත් පෞගේ මාස දෙකක් විතර වගේ මම ස්ටඩි කරලා බලද්දී ඒ පිරිස මාසයක් දෙකක් යද්දී තියෙන උනන්දුව ටිකක් අඩු වෙනවා. අර තිබ්බ පෞද්ගලික බලාපොරොත්තු ටික අඩු වෙනවා වගේ කියලා මට හිතුණා. ඒ විතරක් නෙමෙයි ඒ කට්ටිය සමහර විට වෙන රැකියාවක් මීට වැඩිය හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා. මම ඉතින් නිකමට මම ඔහොම කීප දෙනෙක් ගැන පොඩි chat එකක් දාලා බැලුවා. මොකද කලින් තිබ්බ උනන්දුව දැන් නැත්තේ කියන එක. ඉතින් ඔකදී මට දැනගන්න ලැබිච්ච එක දෙයක් තමයි මේ අයගේ බලාපොරොත්තු වල හීනවල කිසිම වෙනසක් වෙලා නැහැ. නමුත් ඔවුන්ට වැඩ කරන්න තියෙන උනන්දුව හීන වෙන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපි සීනියර්ස්ලා කියන්නේ අපි වැඩ කරන දැනට රැකියාව කරගෙන ඉන්න පිරිස අපේ ආයතනේ. ඒ කට්ටිය ලොකු බලාපොරොත්තු ඉෂ්ට කරගෙන රැකියාවේ ඉහළට ගිහිල්ලා හොඳ ආදායම් ලබාගෙන යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ඒ හැම දෙයක්ම කරගෙන මේ රැකියාවේ ඊටම සතුටින් ඉන්නවා. නමුත් තරුණ පිරිස ඇත්ත එක්ක ඒ කට්ටිය ගැවසෙනකොට ටිකක් නෙගටිව්ස් දෙන ප්‍රමාණය වැඩි වගේ. සමහර වෙලාවට හිටපු ගමන් ආයතනය විවේචනය කරනවා. සමහර වෙලාවට ප්‍රොඩක්ට් එක කියන්නේ කම්පැනි විකුණන්න තියෙන ප්‍රොඩක්ට් මේ විවේචනය කරනවා. එහෙමත් නැත්නම් ආයතන ප්‍රධානීන් විවේචනය කරනවා. නැත්නම් සමාජයේ විවේචනය කරනවා. මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න, ලෝකේ තියෙන ප්‍රශ්න කතා කරනවා. ඉතින් ඒව කතා කරලා අවසානදී කට්ටිය ඉවර කරන්නේ මේ රැකියාව කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ මේ සිටුේෂන් එකත් එක්ක මේ රැකියාව කොට දාන්න බෑ කියලා. ඉතින් ඇත්ත කතාව ඒක නෙවෙයි. සමහර වෙලාවට තමන්ගේ තැන රැක ගන්න කරන ප්‍රයත්නයක් වෙන්න පුළුවන් කියන එක තමයි මට ගොඩක් හිතෙන්නේ. නමුත් ඒක හරි පව්. ඒ අලුත් තරුණ ළමයි එක්ක මම කතා කරලා බලපුවා සමහර විට ඒ ගෙදරට එන්න තියෙන එකම ආදායම මේ තරුණ ළමයාගෙන් එන්න තියෙන ආදායම. පරම්පරාවටම ගන්න ඉන්න පළවෙනි වාහනේ ගන්න ඉන්න මිනිස්සයා මේ මිනිස්සයා. එතකොට තමන්ගේ නංගිලාට මල්ලිලාට උගන්වන්න බලාගෙන තමන්ට ඉගෙන ගන්න බලාගෙන රැකියාවලට එන්නේ. එහෙම නැත්තම් ගියක් දොරක් හදාගන්න, ඉඩමක් කඩමක් ගන්න, තමන්ගේ වෙඩින් එක ගන්න කියන ඒ වගේ සිහින බලාපොරොත්තු කොටක් තියාගෙන රැකියාවට එන්නේ. හැබැයි අපේ සමහර මේ රැකියාවෙන්ම ඒ දේවල් කරගත්ත මිනිස්සු ඒ ළමයින්ට දෙන ආදර්ශය ඉතාමත් මදි. ඉතින් මම කියන්නේ ඔබත් සමහර විට සීනියර් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන් රැකියාවක. ඕනම ආයතනයක සීනියර් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. සීනියර් කියන එකේ තේරුම තමයි තමන් දෙයක් කරගන්න ගමන් තමන්ගේ අත්දැකීමුත් එක්ක ජීවිතයට සහ රැකියාවට තමන් දෙයක් කරගන්න ගමන් අනිත් අයට වඩා හොඳින් වැඩක් කරන ගමන් අපේ ජූනියර් කියන සෙට් එක ඒ කියන්නේ පුහුණු බලකායට මොටිවේෂන් එකක් සහ ඒ අයට උදව් කරන එක. ඉතින් ඒක හැම ආයතනයකම තියෙන දෙයක්.
ඉතින් මම ඉල්ලන්නේ ඕනම ආයතනයක ඒ සීනියර් කියන සෙට් එක අනිවාර්යෙන් ජූනියර් කියන සෙට් එකට උදව් කරන්නම ඕනේ. නැත්තම් එයාලගේ තිබ්බ හීන බලාපොරොත්තු කොහොම අතහැරලා එයාලා වෙනත් රැකියාවකට යන්න පුළුවන්. එතෙන්දිත් එහෙම දෙයක් වුණොත් එහෙම. ඉතින් සමහර විට ඒ ළමයි අවුරුදු 25 වෙනකොට රැකියා 3-4ක් කරලා සමහරට ඒ රැකියා 3-4ම වෙලා ඇත්තේ මේ වගේ දේවල් වෙන්න ඇති. මට ඒක සමහරට ඉන්ටර්වියු වලදී කියනවා මට අපිට මෙහෙම සැලකුවේ කියලා. ඉතින් මම කියන්නේ මෙහෙදී අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි මෙහෙදිත් එහෙම වෙලා තියෙනවා නම් ඒක වැරදි. ඉතින් අපි සීනියර්ස්ලා විදියට අලුත් අයට උදව් කරන්න ඕනේ, සපෝට් කරන්න ඕනේ. ඇත්තටම අපි රැකියාවට එන කාලෙදී අපිට එහෙම සීනියර්ස්ලා සෙට් එකක් හිටියා. ඉතින් අපි ඒක ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඔබත් සීනියර් කෙනෙක් නම් ඔබ සීනියර් කියන එකේ රියල් තේරුම ඔලුවට ගන්න හැමෝටම උදව් කරන්න. තරුණ ළමයින්ගේ හීනත් එක්ක සෙල්ලම් කරන්න එපා. හැමෝටම සුබ දවසක්. ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.